ඔන්න ඉතින් අදත් වෙනද වගේම සුබ දවසක් කියලා ආදරෙන් පිළිගන්නවා මගේ සිම්පල් ලයිෆ් channel එකට. ඔන්න ඉතින් මුලින්ම ආදරෙන් ඉල්ලනවා ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා. ඉතින් මම අද වීඩියෝ එක ගෙන ආවේ විශේෂම හේතුවක් නිසා. ඔයාලා මගේ කලින් වීඩියෝ එක දැක්කනම් දකින්න නැතිනේ මගේ පරිප්පු ගහ. ඉතින් ඒ පරිප්පු ගහ දැක්ක ගොඩාක් අය මගෙන් පරිප්පු බීජ ඉල්ලුවා. ඒ වගේම මගේ ගෙදරට ආපු අයත් පරිප්පු බීජ ඉල්ලුවා. ඉතින් ගහේ තව ගොඩාක් තියෙනවා. අද මම මගේ ගහේ තිබුණු වේලිච්ච පරිප්පු බීජ ටික ඔක්කොම කඩාගත්තා. ඉතින් මායි මගේ මහත්තයයි කතා කරේ මේ පරිප්පු බීජ ගොඩාක් අය ඉල්ලපු නිසා ඒ පරිප්පු බීජ ඔක්කොම ඔයාලා අතරේ බෙදලා දෙන්න. ඉතින් ඔයාලත් ආසයි නම් පරිප්පු පැලයක් ගෙදර හදාගන්න. ඉතින් මගේ කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලත් කමෙන්ට් එකකින් ඔයාලගේ නම ලිපිනේ දාන්න. ඉතින් මම ඉදිරියේදී ඔයාලට පරිප්පු බීජ ලැබෙන්න සලස්වන්නම්. ඉතින් මට ඔයාලට පරිප්පු බීජ ඔයාලා ඇඩ්‍රස් එක ඒ කියන්නේ කමෙන්ට් එකේ දැම්ම ගාම බෙදලා දෙන්න බැරි වේවි. මම බලාපොරොත්තු වෙනවා මගේ channel එකේ subscribe 1000 සම්පූර්ණ වුණාම ඒ හැමෝගේම ඇඩ්‍රස් අරගෙන එකපාර ඒ හැමෝටම මේ පරිප්පු බීජ බෙදලා දෙන්න. ඉතින් ඔයාලා දන්නවනේ මම මේ වැඩ කටයුතු ඔක්කොම කරන්නේ චූටි බබෙක් එක්ක ඒ වගේම මගේ ව්‍යාපාරය කරන අතර ඉතින් එහෙම වුණාම මට සැරින් සැරේ පෝස්ට් ඔෆිස් එකට යන්න ඒව හරි ගස්සන්න එහෙම ඉතින් වෙලාවක් යොදවන්න අමාරුයි. ඒක නිසා මම මේ හැමෝටම එකවර ඒ බෙදා දීම කරන්නම්. ඉතින් මම ඔයාලා හැමෝටම ඒ බීජ තැපල් කරාට පස්සේ අනිවාර්යෙන් මගේ වීඩියෝ එකකින් කියන්නම්. ඉතින් මේ පේන්නේ මම මගේ පරිප්පු බීජ නෙලාගත්ත අවස්ථාව තමයි. ඉතින් ඇත්තටම මට වැඩිය ගොඩාක් උසයි මේ පරිප්පු ගහ. ඒකේ අතු හයිය නෑ අර පුළුන් අතු තියෙන්නේ. පුළුන් අතු වගේ. ඉතින් ඇදලා පාත් කරොත් අතු ටික කැඩේ කියලා බයට මම පුටුවක් තියලා පුටුවට නැගලා තමයි මේ බීජ ටික කඩාගත්තේ. ඉතින් මේ දැන් කරන්නේ මම මගේ මිරිස් ටික කඩා ගන්න එක. ඉතින් මම මේ කතුරක්වත් භාවිතා නොකර ඉක්මනට අතින් කඩන්නේ. ඔයාලට පේනෝ නේද එතන ළඟ මගේ බබා මිරිස් ටික කඩනවා. ඉතින් එයා කැඩුවොත් කඩන්නේ මිරිස් නෙවෙයි ගහම කඩන නිසා එයාට කලින් මං ඉක්මන් වෙලා ඔන්න මම මිරිස් ටික කඩා ගන්නවා. ඉතින් මගෙන් අක්කා කෙනෙක් අහලා තිබුණා මේ පාර්සල් වලට කොහොමද මේ පස් හදාගත්තේ කියලා. ඉතින් මං කලිනුත් කිව්වනේ මම මේ එකතු වෙන කුණු රොඩුයි අර ගලවන තනකොළ ඒවයි ඒ ටිකයි දාලා තමයි මේ පාර්සල් පුරව ගත්තේ. ඒ පුරවගෙන අඟල් 5ක් විතර උඩට මේ පස් තට්ටුවක් දාගත්තා. එහෙම කරලා තමයි මේ නයි මිරිස් ටික හිටව ගත්තේ. ඉතින් ඊට පස්සේ ආය අමුතුවෙන් පෝර දැම්මේ නැහැ. අර දාපු කුණු රොඩුයි ඒ තනකොළයි දිරනකොට ඒ පෝර වලින් තමයි මේ ගස් ටික මේ වගේ හොඳට හැදුනේ. ඉතින් මේ බලන්නකො මං කොයිතරම් මිරිස් කඩාගත්තද කියලා. ඉතින් මං හෙට මගේ අම්මා බලන්න යන්න තමයි හදන්නේ. ඉතින් අම්මට ගෙනියන්න තමයි මේ අද ඉක්මන් කරලා මේ නයි මිරිස් ටික කඩාගන්නේ. ඔයාලට තව දෙයක් කියන්න අමතක වුණානේ. ඉතින් ගොඩක් අය මගෙන් පරිප්පු බීජ ඉල්ලනකොට මට හිතුණා මේ වගේ අපිට හොයාගන්න අමාරු බීජ වර්ග එකතු කරලා වගා කරන්න ආස අයට බෙදලා දෙන එක හරිම හොඳ වැඩක් කියලා. ඉතින් මට පුළුවන් එතකොට වැඩිපුර තියෙන අයගෙන් ඒව ගෙන්නගෙන එහෙමත් බෙදලා දෙන්න. ඉතින් මන් ළඟ ඒ වගේ ආලංග, අවර, තව තැල් බීජ, නියම් වැටකොළු ඒ වගේ ගොඩක් බීජ වර්ග තියෙනවා. ඉතින් මට ඒ වගේ බීජ වර්ග ඔයාලට බෙදලා දෙන්න පුළුවන්. ඉතින් මම මගේ බලාපොරොත්තුවක් විතරයි කිව්වේ. ඉතින් ඒ අදහස කොහොමද කියලා ඒක හොඳයිද නරකයිද මොනවද ඒකේ තියෙන වැරදි එහෙම ඔයාලගේ අදහසුත් දක්වන්න. ඉතින් මට මේ වැඩේ පටන් ගන්න යනකොට ඒක ගොඩක් වටීවි කියලා මං හිතනවා. මොකද මේ වගේ දේවල් Facebook එක හරහා ගොඩක් සිද්ධ වුණාට YouTube එක හරහා වෙන්නේ නැහැ. ඒත් ගොඩක් අය ඒ කියන්නේ සමහරක් අය ඉන්නවනේ Facebook පාවිච්චි කරන්නේ නැති. ඉතින් එහෙම කෙනෙකුට මේ වගේ බීජ වර්ග හොයාගන්න ගියම ටිකක් අමාරුයි. ඉතින් ඒ නිසා තමයි මං හිතුවේ මගේ වීඩියෝ බලන හැමෝම අතරේ යාළ හොයන බීජ වර්ග මම මූලික වෙලා හොයලා දෙන්න.
ඉතින් අද වීඩියෝ එක අරගෙන ආවේ ඔය හේතු දෙක කියන්න තමයි. ඔන්න එහෙනම් අමතක කරන්න එපා. ඔයාලටත් පරිප්පු බීජ අවශ්‍ය නම් මේ වීඩියෝ එක යටින් කමෙන්ට් එකක් විදියට දාන්න. ඉතින් මම ඔයාලට අනිවාර්යයෙන්ම පරිප්පු බීජ ලබලා දෙනවා. මොකද මන් දන්නවා මං කොයිතරම් ආසාවෙන් හිටියද කියලා මට පරිප්පු බීජ ලැබෙනකන්. ඉතින් ඒ වගේම මගෙන් පරිප්පු බීජ බලාපොරොත්තු වෙන ඔයාලගෙත් ඒ වගේම මං ඒ දෙයිදී ලබා දේවි කියන බලාපොරොත්තුව තියෙනවා කියලා මන් දන්නවා. ඉතින් ඔයාලට අනිවාර්යයෙන්ම මම පරිප්පු බීජ ලබලා දෙනවා. ඉතින් මගේ වීඩියෝ බැලුවට මාත් එක්ක මේ තරම් කාලයක් ආවට ඔයාලා හැමෝටම ස්තුතියි. ඒ වගේම මම ඔයාලගෙන් ඉල්ලනවා මම මේ වීඩියෝ කරද්දි මම මේ කතා කරද්දි මගෙන් මොනා හරි වැරදි අඩුපාඩු වෙනවා නම් ඒවත් කමෙන්ට් එකකින් හරි මට ඉදිරිපත් කරන්න කියලා. ඉතින් එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලට බුදු සරණයි.